Halo halo, කොහොමද ජයවා සලාම් අලයිකුම් ආයිබෝවන් වණක්කම් වැඩක් නෑ අද මේ මාර හැපි දවසක් මේ මොකද මේ අර නිවුස් එකක් දැක්කම හිතනවා ඊයේ උනේ මේ UK වලින් ලංකාවේ humanitarian aid වලට දීලා තිබ්බ ඉස්සලා ඒගොල්ලෝ රිසයිකල් දීප 675,000 තමයි ඒගොල්ලෝ ඩොනේට් කරනවා කියලා. ඉතින් දැන් ඒක ඉන්ක්‍රීස් කරලා තියෙනවා 1 මිලියන් වලට. ඉතින් මේ වෙලාව හැටියට ඉතින් අර මේ ලුණු බිකත් වටනවා වගේ ලංකාවට ඉතින් මාර දෙයක් නේ ඉතින් නේ කොච්චර දේවල් තියෙනවද ඉතින් පොඩි එවුන් ඉපදිච්ච ගමන් එන පොඩි එවුමුයි වයසක කට්ටියයි ලෙඩ්ඩුයි හොස්පිටල්ස් ඔක්කොම මේ ෆ්ලඩ් වෙලා අර මයංගනේ පැත්තේ ඉතින් මේ ඒ හින්දා පොඩි සතුටක් තියෙන ඇත්තටම එහෙම මේ මොකද මාත් ඇත්තටම මේ ට්විටර් එකේ පොඩි ගේමක් ගැව්වා ඉතින් ඒ කියන්නේ මොනවාද මේ බැලලා කියලා ඉතින් සමහරට ඉතින් රූට් වෙන්න නැත්නම් නමුත් කරන්න දෙයක් නැහැ මොකද ඉතින් මුලින්ම ඉතින් 675 කියලා කිව්වාම ඉතින් 75000 කිව්වාම මේ පොඩ අප්සෙට් ගියා ඉතින් මොකද ලංකාවේ දැන් එංගලන්තේ වගේ රටකට දැන් මහා බ්‍රිතාන්‍ය වගේ රටකට ඉතින් ලංකාව යටත් කරන් ඉඳලා අවුරුදු 153ක් ඉතින් ඒගොල්ලොත් පාෂල් ඉතින් ඒගොල්ලෝ වග කියන්න ඕනේ මොකද ඔය වග කියන්නේ මෙහෙම ඉතින් ඒ කාලේ අපිට ඒ වෙච්ච දේවල් අපිට ඇනලයිස් කරලා ඒ මිනිස්සුන්ට බයින්න බෑ ඒ ඉතින් ඒ තිබ්බ හැටි ඉතින් එන ඉතින් අපි එනං මේ ඩච් උණ්ඩත් බැනලා පෝර්චුගීස් උණ්ඩත් බැනලා එහෙම ඉතින් එනං විජේ රජුගේ කාලේට ගිහිල්ලා ඕමම ගිහිල්ලා මම හිතන්නේ අර මේ මොහින්ද ජාරෝ හරප්පා ඒවටත් ගිහිල්ලා ඉතින් බයින්නනේ ඉතින් ඒව කරන්න බෑනේ නමුත් වැඩේ තියෙන්නේ මේ වෙලාව හැටියට මේ ඒක ලොකු හයියක් මොකද ලොකු දෙයක් ඉතින් මේ ලංකාවේ ඉතින් පාටි පොලිටික්ස් නේ හැමතැනම ඉතින් සමාජලාට මේ ප්‍රශ්නේ වෙලාවෙත් අර බොරදී මේ මාළු බාන සීන් එක කරන කට්ටියකුත් ඉන්නවා. ඉතින් කොහොම හරි වේවා මේ මොකද මාර ලොකු දෙයක් ඒක ලොකුම දෙයක්. ඉතින් මේ මා ට්විටර් එකේ පොඩි ගේමක් දුන්නා ඇත්තටම ඒකට සතුටුයි. මේම අපි වැඩේ තියෙන අර අපි දෙයක් කරගද්දී ඕක නිකන් මේ එම්ෙන් අතගාල බෑ සමහරවිට ඉතින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕන තැනට ඉතින් නැතුව නිකන් වටේ ගිහලා වැඩක් නැහැ. ඉතින් කොහොම හරි මේ අනිත් එක මාර සතුටුයි මේ ලංකාවේ උන් ගේම ගැන අම්මා වැඩක් නැහැ කියලා මම හිතන්නේ මේමයි ඉතින් පිටරට ඉන්න මිනිස්සු ඔක්කොගේම මේ වෙලාවේ ඒගොල්ලොන්ට ඇත්තටම ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය ගැහුවොත් එහෙම ඒගොල්ලෝ ඔක්කොම කියයි අපිට මේ වෙලාවේ ලංකාවේ ඉන්න ඕනේ කියලා. ඒක තමයි සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද නෙවෙයි ඒගොල්ලෝ ඔක්කොම මේ වෙලාවේ බලන්නේ ලංකාව අපි හිටියන මොනවා හරි දෙයක් කරනවා කියලා. අඩු ගානේ සෑන්ඩ්විච් එකක් නෙවෙයි මොකක් හරි දෙයක් කරලා මේ ඒ අවතන් වෙච්ච මිනිසුන්ට හරි මේ පොඩි උන්ට හරි කාට හරි කියන්නේ ඒකෙන් මේ ඉෆෙක්ට් වෙච්ච කට්ටියට මොන හරි උදව්වක් අනිවාර්යෙන් කරනවා. ඉතින් ඒ වුණාට ඉතින් හැමෝටම ඉන්න බෑ. නමුත් ඉතින් අපිට පුළුවන් ගේම අපි ගහනවා. ඊයේතර මේ මම ඉන්න පැත්තේ මේ ඔය ලේඩි කෙනෙක් එයා සම්පූර්ණයෙන්ම නිවාඩු දාලා මම හිතන හොලිඩේ දෙකෝදී එයාගේ මේ හොලිඩේ මේ ඇනුවල් හොලිඩේ තියෙන ලීව් කාලේ එයා ඒක කැප කරලා මේ මම හිතන ෂිප්මන්ට් එකක් ඊයේ දැම්මා මමත් ඉතින් පුළුවන් විදිහට ඒකට හවුල් වුණා මේ ඉතින් මේමයි ඉතින් මේක මං ගැනවත් මම කවුද කියලා මගේ නමත්තත් ඉතින් මන් දන්නේ ඔයගොල්ලෝ හොයාගයිද කියලා මේ ඒ නිසා ඒව වැඩක් නැහැ. මෙතන වැඩේ තියෙන්නේ මේමයි අපි ලංකාවේ අපි ගේමක් ගහන්න ඕනේ. හරි. අපි මොකද අපි අම්බානක මේ අවුරුදු ගාණක් දැන් ඔය ඉතින් නිදහස හම්බෙච්ච කාලේ ඉඳලා මම හිතන්නේ ඊටත් කලින් ඉඳලා ඔය අපේ තිබ්බ පොඩි ගොම්පාට ඉඳන්නේ අපිට කෙලවුනේ. හරිද? ඉතින් අපිට මේ ඇත්තටම සිංගප්පූරුවට දැන් මේ වැඳගෙන හිටියන අම්මා ලී කුවාන් යූ තමයි ඉතින් අයි ඒගොල්ලෝගේ පුතාලා එහෙම තමයි මේ ඒ රට හැදුවේ ආපු කීකී අපි ඉතින් ඇත්ත කතාව මිනිහා මාර්ගයමක් දුන්නා. හරිද? ඒක ඉතින් සිංගල් හෑන්ඩඩ්ලි තමයි ඒ සිංගප්පූරු එතන ගෙනාවේ. හැබැයි එතන තව දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් මේ මට යාගේ මතක නැහැ ලංකාවේ ටැමිල් එක්කෙනෙක් තමයි යාගේ රයිට් හෑන්ඩ් මෑන් වෙලා හිටියේ. යා තමයි ඇත්තටම සිංගප්පූරුවේ ජාතික ගීයත් ලිව්වේ. ඉතින් ඒ වගේ මේ අපේ මිනිස්සු මාර ටැලන්ටඩ් කොහේ ගියත් ගේමක් ගහනවා. මේ එන කොල්ල සමහරවුන් අම්මට සිරි මේ ඇත්තම කිව්වොත් උන් දෙන ගේම සමහරවුන් ඒ කියන්නේ ජපනීස් රෙස්ටොරන්ට්ස් වලද කොරියන් රෙස්ටොරන්ට්ස් වලද ඔය ඔක්කොම ගේම ගහනවා අපේ උන් මේ මාසෙන් දෙකෙන්. ඒ වගේ සුපිරි ටැලන්ටඩ් උන් ඉන්නේ ලංකාවේ එකම වැඩේ තියෙන්නේ අර අපේ ඉතින් අර පොඩි අර මේ ගොම් පාට් තියෙනවනේ නේ. ඉතින් අර මේ පැත්තට දිනවා අනික අර කුහකකම අම්මා ඒක ඉතින් තියෙනවා ඒක නිකන් නේ මේ හරියටම තියෙනවා. ඉතින් ඉරිසියාව ඔයගෙව තියෙන සමහරට ඒවා මෙහෙම අර දූපත් මානසිකත්ව වෙන්නේ අපි දූපත ඉර වෙලා ඉන්නේ නේ අවුරුදු ගාණක් ඉතින් ඕක ඇතුළෙම ඉතින් ඉවෝල්වුනේ ඉතින් ඒ හින්දා දන්නේ ඉතින් කොහොම හරි මාර සන්තෝෂ හැබැයි මේමයි ඔයගොල්ලෝ ගේමක් ගන්න මේමයි ලංකාවෙන් පිටමටම යන්න ඕන දැන් මේව ලංකාව දැන් සොරි.com වල තියෙන ලංකාවේ දැන් ඇත්තටම කිව්වොත් දැන්
ඒක ඇවිල්ලා බ්ලැන්ක් කැන්වස් එකක් දැන් තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඕන පින්තූරයක් අඳින්න බෑ. ඒ කියන්නේ එමනේ මං කියන්නේ ලංකාවේදී ගොඩක් ඒවා ඉතින් වයිප් අවුට් වෙලා තියෙන්නේ. පාලංද අරවද මේවද දැන් ඉතින් ඔයගේ ඇත්තට කෝච්චි යන්නත් බෑනේ මේ තියෙන තත්ත්වය යනවා. ඒවා ඉතින් මුලින්ම හදන්න ඒවා ඉන්ස්පෙක්ට් කරන්න ඒවා බලන්න ඕනේ. මොකද හොඳට තියෙනවද කියලා ඒ කන්ඩිෂන් එක බලන්න ඕනේ. ඉතින් මේ ඒකයි. එයාදී මට හරියම සතුටුයි. ඉතින් සතුටුයි මේ මගේ යාළුවා මේ ප්‍රසන්න ගුණසේන මහත්තයා මේ අපේ පන්තිටි මේ ඉතින් මේ ඒදරස සිරාම වැඩ්ඩා අම්මට සිරාම වැඩ්ඩා මේ ඒ කියන්නේ මීටරේ පාට්ට මීටරේ අපි නිව්ටන් කියලා කිව්වේ ඔය කියන්නේ නැවද මට මේකේ ලොකු නඩුවකට එද්දන්න මේ හොඳ නමක් නේ නරක නමක් නෙවෙයිනේ. ඉතින් ඒ වගේ හින්දා ඉතින් මේ කොමාරි ඕක තමයි සීන් එක. මේ ඔගොල්ලෝ ගේමක් ගහන්න හරිද ගහන්න පුළුවන්. දැන් ඇත්තටම කිව්වොත් දැන් මේමයි දැන් අඳින්න පුළුවන් චිත්‍රය හරි මේමයි දැන් මේ මම දන්නේ පාටි වල තියෙන නම් දන්නෙත් නෑ මම මේ පොට්ටුවද අරකද මේකද මෙයා හිටනම් මේක කරයි මෙයා හිට ඒ ගොම්පාටන ඇත්තට දාන්න එපා හරි. දැන් මේ අනුර කුමාර මහත්තයාට මේ වෙලාවේ මම එහෙම සාමාන්‍ය මහත්තයා කියන්නේ වැඩි කට්ටියට කියන්නේ මගේ පඬිතුකමට මොනව නෙවෙයි. මොකද දේශපාලක කියන්නේ එන්න නරිනේ හරිද. හැබැයි සීන් එක කියන්නේ මම මේ ඔය අවු 2005 මේ හවුස්ලෝ කියලා මේ පැත්තේ තියෙන ගමක් ගොඩක් සමහර කට්ටිය දන්නේ නැති මේකද UK ඉන්න කෙනෙක් නම් මේක බලන්නේ. ඉතින් ආව හාමුදුරුවෝත් ආව 2005 මම එයාගේ මීටින් එකට ගියා. ඉතින් ඒ කාලෙද මම දැනගත්තා මොකක් හරි අපිට ඒ කියන්නේ වෙනසක් ඕනේ. දැන් මේ තියෙන මේ කොළ රතු මේ මාරු වෙන එකකින් මේ අපිට වෙනසක් ඕනේ. මේ ඉන්න මේ එස්ටැබ්ලිෂ් මේගොල්ලෝ මේ එලීට්ස්ලා මේ ඇරිස්ටොක්‍රැට්ස්ලා ඕගොල්ලෝ මොනවත් කරන්නේ නැහැ ලංකාවට. ඒගොල්ලෝගේ ඒවා මේ බලා ගන්න හැරෙන්න කවුරු කරන්නේ නැහැ. අපිට වෙනසක් ඕනේ කියන දේ ඒ කාලෙදලා මට දැනුණා. ඉතින් ඒ හින්දා මේ මට හරි සන්තෝෂයි. ඉතින් දැන් එයා මාර ගේමක් දෙනවා. හරි. එයාගේ ඇතුලේ වටේ ඉන්න කට්ටියයි මාර ගේමක් දෙනවා. ඉතින් ඒක හොඳයි. හැබැයි පොඩි මේ කලකිරීමකුත් තියෙනවා මේ ඒ දැන් මෙහෙ ඉන්නවනේ දැන් ඔය හයි කමිෂන් කියලා එකක් තියෙනවානේ. ඒ මිනිස්සු තමයි කොණ්ඩ පණ නැහැ. ඇත්තම කිව්වොත් තරහ වෙන්න එපා මහත්තයෝ. ඕගොල්ලෝ සමාජයක බලයි. හරි. හැබැයි ඕගොල්ලෝ නම් නිකන් මේ උතර නිකන් ටයි කෝඩ් දාගෙන නිකන් පින්තූරයක් ගත්තට වැඩක් නැහැ. ඕගොල්ලෝ ඊටට ගේමක් දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අනිත් එක තමයි දැන් ඕක ඉතින් මට යන්න පුළුවන් සෑහෙන දුරකට. මේ මොනවාද ඔගොල්ලෝ ඇත්තටම පළමදි. හරි. ඔගොල්ලොන් සමහරට මේම කියන්න තරහ නැබැයි ලැජ්ජ වෙන්න ඕනේ. ඔගොල්ලෝ ඒ කියන්නේ ඔයිට වඩා ගේමක් දෙන්න තිබ්බා. මොකද මේ රටවල් ඇත්තටම අපි දන්නවා UK කියන රට ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ට තියෙන හිස්ටොරිකල් ලින්ක්ස් ඒ වෙච්ච ඔක්කොමත් එක බලද්දී අපේ රටට ඇත්තටම අපිට ගොඩාක් උදව් ගන්න පුළුවන් රටක්. හරිද? ඒ නිසා මේ ඒක ඔගොල්ලෝ හරියට පාවිච්චි කරන්න. ඔගොල්ලෝ මෙතන පුටුරත් කරන්නේ. හරි. සාමාන්‍ය මේ ඔගොල්ලෝ ඇත්තට වැඩක් කරන්න නැත්නම් ඇති. ඔගොල්ලෝ ගේමක් ගහන්න දෙබත් මට තේරෙන විදිහට නම් ඔක මදි කියලා දුන්නා. නමුත් anyway දැන් ඒ ඔක්කොම අපි අමතක කරමු. හරි. දැන් ගේමක් ගහන්න පුළුවන්. හරිද? දැන් තියෙන්නේ මේමයි. දැන් අපි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට ගෙන්නන්න ඕනේ. ඕකේ. දැන් තියෙන්නේ කොහොම හරි අපේ ෆිෂරි ඉන්ඩස්ට්‍රි එක. ඕක තමයි අපිට තියෙන සම්පත. හරි. ඉතින් ඒක අපි වැඩි දිනු කරන්න ඕනේ. මොකද මම දැන් දැක්කොත් මම මේ රටවල් වලට ගියාම මම දකින්න දෙයක් තමයි මේ මොනවාද වැඩිපුරම දැන් ඔය මෙහෙට එන මාළු ඔක්කොම ඉන්නේ වියට්නාම්, තායිලන්ඩ්, ඔය වගේ ඉන්දියාවෙන් එනවා ගොඩක්. නමුත් අර ලංකාවේ මාළුන්ටයි ඒ තියෙන ප්‍රොන්ස්ලාද, ක්‍රැබ්ස්ලාද ඒගොල්ලොන්ට තියෙන ඒ ඩිමාන්ඩ් එක ඒ ටේස්ට් එකේ කොහෙවත් නැහැ. ඒක දන්නවා. ශ්‍රී ලංකන් ටයිගර් ප්‍රෝන්ස් කිව්වොත් එහෙම මේ රටේ ඉන්න සුද්දෝ ඔක්කොම වෙනම දන්නවා ඒක. හරිද? ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් එකේ මේ කවුද සංගක්කාරලාගේ ඒකේ තියෙන අර තඩි ක්‍රැබ්ස් එහෙම ගොඩ්සිලා කියලා එහෙම තඩි එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා ඇත්තටම මේ මඩ් ක්‍රැබ් ඒවා ඉතින් ලංකාවට සමහරට ආවෙනික ඒවා. ඉතින් ඒ නිසා මේ මොනවාද ගේමක් ගහන්න ඕනේ. මට ගොඩාක් කියන්න දේවල් තියෙනවා. ඉතින් මට මේ ස්ක්‍රිප්ට් එකක්වත් මොනවද නැහැ. මම මේ හිතට එන මේ තෝට්ස් තමයි මම එම්මම දෙන්නේ. මේ හදිසිය අතර මේ වීඩියෝ කරන්න මේ හිතුනේ. මොකද මගේ යාළුවේ පෝස්ට් එකක් දාලා තිබ්බා. මචං මේමයි මේ මට ෂෙයා කරලා තිබ්බා ප්‍රයිවට්ලි මේ මැසේජ් කරලා මේ ලංකාවට මේ UK වලින් මේ දෙන ඒගොල්ලෝගේ ඩොනේෂන්ස් 1 මිලියන් වලට එක්ස්ටෙන්ඩ් කරයි කියලා. ඒක මට අත්තර හරි සන්තෝෂයක් හිතුණා. ඉතින් මේ මම ඇත්තටම මට පුළුවන් ඉංග්‍රීසියෙන් මට මේ මම කලින් වීඩියෝ එකක් කරා. ඒක ඉතින් එච්චර බලලත් නැහැ. ඒක අවුලක් නැහැ. ඉතින් මට මොකද ඇත්තටම ඕනේ මේ ඉන්ටර්නැෂනල් ටෙන්ෂන් එක මේකට ගන්න මේ වෙලාවේ පුළුවන් තරම් කරලා ඒ කියන්නේ අපිට මේ පොට් එකකට දාලා ඒකෙන් මේවා කරලා මේ වෙලාවේ මොකද මේ සුනාමිය මොකද්ද මේකත් එක්ක බලද්දි මොකද හරි සුනාමියෙන් 30000ක්ද 35000ක්ද මැරුණා. ඇත්තටම ඒවා හරිම
හරිම කනගාටුදායකයි. ඉතින් ජීවිතේ මිනිස් ජීවිතේ මේ වීඩියෝම දැක්කම නමුත් ඒක ඇත්තට ආවේ අපේ coastal areas වලට විතරයි ආවේ. ඉතින් මේකෙමනේ මුළු රටම නිකන් උඩින් මේ රැල්ලක් ගියා වගේ වැඩක් නෙවුනේ නේ. ඊට අමතරව landslide අම්මා වැඩක් නැහැ කියලා මම ඇතර හැදුන පැත්ත මේ ඔය හැදුන යල්කඩුව කියලා ඔය තියෙන මාතලේ පැත්තේ. ඒ පැත්ත ගැන අහුවොත් එහෙම වැඩන්න කතාලන සමහර මිනිසුන්ට පාංශ කූලයක්වත් දෙන්න එහෙමවත් කරන්න ඒගොල්ලෝ ගොඩ ගන්න බෑ. ඒ තරමට යට වෙලා පවුල් 7-8 පිටින් ඉතින් ඒවා දැක්කාම ඉතින් ඒව ඇව්වාම ඉතින් හරිම දුකයි. නමුත් එහෙමම තමයි ඉතින්නේ අපේ ඉතින් නේ අපි කොච්චර දේවල් ලෝම වෙලා තියෙනවන්නේ. නමුත් අර ලංකාවේ මේව සීන් එකක් තියෙන ඉතින් ඔය අවුරුදු 10න් 10ට වඩා මොකක් හරි කලබ ගෑනියක් වෙනවා. ඉතින් ඒක ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් නමුත් වැඩේ තියෙන මේ වෙලාවේ අපි ගේමක් ගහමු අපි ඔක්කොම එකතු වෙලා හරි මේමයි දුක හිතේ අමාරු තමයි මේ මේ රට දාලා යන්න ඕනේ කියලාත් හිතෙයි. නමුත් එහෙම කරන්න ඕනේ එකතු වෙලා ගේමක් ගහමු. එහෙම කරපු රටවල් ගොඩාක් තියෙනවා. මම මේ ඊ ඩොකියුමන්ටරි එකක් අතර බැලුවා මේ වියට්නාම් වල මේ වෝ එක ගැන. හරිද අවුරුදු 40ක් හරි 50ක් හරි එක ගියා දිගටම. එතකොට මම හිතන්නේ ඇමරිකන් ප්‍රෙසිඩන්ට්ස්ලාම මම හිතන්නේ 4ක් හරි 5ක් හරි ඒ කාලය තුල ඒගොල්ලෝ මාරුණා. ඉතින් ඒ වුණාට ඒ මිනිස්සු එක්ක ගහපු ගේම දැන් චීනට වඩා දියුණු වෙන වියට්නාම් වල. මොකද හේතුව අර මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගිහිල්ලා දානවනේ ඔක්කොම ටැක්ස් දානවනේ ටැරිෆ් වැඩි කරනවානේ මේ චයිනා වලට එන බඩු වලට. ඉතින් ඒකට ගොඩක් වෙලාට කරන්නේ චයිනා වලින් ගිහිල්ලා ඉන්වෙස්ට් කරනවා වියට්නාම් වල වියට්නාම් වලින් සප්ලයි කරනවා මේ ඇමරිකාවට. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ ඒ කෙසේ වෙතත් මේ හරි මේ වීඩියෝ එක මම වැඩිපුර දිග්ගට අරන් යන්නේ නැහැ. හේතුව මේ ඔගොල්ලන්ට ඉතින් මේ නින්දා වැඩිපුර බැලුවොත් බලමුකෝ ඔගොල්ලෝ රියැක්ෂන් එක මත ඉතින් මම ඔන්න තා වීඩියෝ එකක් දාන්නම් කමෙන්ට් එකක් දාන්න මොනවා ඉතින් මම කියපු දේ හරි දෙයක් තියෙනවා නම් හැබැයි ඇත්තම මාර හැපි අද නම් මාර හැපි කොහොම හරි මේ ට්විටර් එකේ ගිහිලා මේ ගේමක් ගහලා මේ අනිත් මිනිස්සු ගොඩාක් ඔය දේ කරන්නේ නැති හරිද නමුත් අර මමත් කරා කියන්නේ මම දන්නවා ඉතින් නමුත් මේ වෙලාවේ මොකක් හරි එකකින් රුපියලක් හරි හම්බුනොත් එහෙම නේ ලංකාවට ඒකේ මිනිස්සු කවුරු හරි මේ පොඩි කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි මොකක් හරි නේ අඩුමනේ ඇඳුමක් හරි පොතක් හරි කෑම ටොපියක් හරි හම්බ වෙනවනේ කොච්චර දෙයක්ද ඉතින් එන ජය වේවා අයිබෝන්